අද අපි ඔබ රැගෙන යන්නේ එක්සත් අරාබි එමිරාජ්‍ය, සෞදි අරාබිය හා යෙමනයට මායිම්ම අරාබි අර්ධද්වීපයේ ගිනිකොන දිග කෙළවරේ පිහිටි ඕමානය වෙතටයි. අරාබි මුහුද, ඕමාන් මුහුද හා හෝමෝස් සමුද්‍ර සංධියට මුහුණලා පිහිටි ඕමානය අරාබි අර්ධද්වීපයේ තුන්වන විශාලතම රට වන අතර ආසියාව, අප්‍රිකාව මැද පෙරදිග සම්බන්ධ කරන පැරණි සාගර වෙළඳ මාර්ගයන් වල වැදගත් මධ්‍යස්ථානයක්. මිලියන 5කට අධික ඕමාන ජනගහනය අතර ඉන්දියාව, පාකිස්තානය, බංගලාදේශය හා අනිකුත් ආසියානු රටවලින් පැමිණි විශාල විදේශීය ශ්‍රමික ජනගහනයක්ද එරට වාසය කරනවා. ඕමාන සමාජයේ අරාබි උරුමයට අමතරව බාලිජි, අප්‍රිකානු හා දකුණු ආසියානු සංස්කෘතික බලපෑම්ද දැකිය හැකියි. අරාබි භාෂාව නිල භාෂාව වන අතර ඉංග්‍රීසි භාෂාවද ව්‍යාපාර හා දෛනික කටයුතු සඳහා පුළුල්ව භාවිතා වෙනවා. ඉස්ලාම් ඕමානයේ රාජ්‍ය ආගම වන අතර ක්‍රිස්තියානි, හින්දු හා බෞද්ධ ආගමික පිරිස්ද ඒ රට තුළ ජීවත් වනවා. පුරාණ මෙසපොතේමියානු ලේඛනවල මගන් ලෙස හඳුන්වනු ඕමානය යන නම ස්ථීරව සිටීම යන අර්ථය ඇති පැරණි වචන වලින් පැවත එනවා. මෙසපොතේමියානු යුගයේ සිට තඹ හා නාවික කර්මාන්තය සඳහා ප්‍රසිද්ධව පැවති ඕමානය 16 වන සියවසේදී පෘතුගීසි ග්‍රහණයට නතු වුණා. 17 වන සියවසේදී ඕමානය නැවත ශක්තිමත් කළ එක්සේසත් කළ යරුබා රාජවංශය ඕමානයේ වඩාත් ගෞරවයට පාත්‍ර වනවා. පරම්පරාගත රාජාණ්ඩුවක් ඇති ඕමානයේ අගනගරය මස්කට් වන අතර නිල මුදල් ඒකකය ඕමාන රියාල්ය. ඕමානය ආර්ථිකයේ උපදානතම ස්වාභාවික සම්පත් වන්නේ බොරතෙල්, ස්වාභාවික වායුව වන අතර තඹ, ක්‍රොමයිඩ්, ජිප්සම්, හුණුගල් හා ලුණු වැනි khනිජ සම්පත්ද එරට සතු පවතිනවා. මේ වන විට තෙල් මත පමණක් රඳා නොසිට සංචාරක කර්මාන්තය, දීවර කර්මාන්තය, නිෂ්පාදන, පුනර්ජනනීය බලශක්තිය හා හරිත හයිඩ්‍රජන් වැනි ශ්‍රේෂ්ඨ වෙතද ඕමානයේ යොමුව අවසන්. මජ්බූස්, ෂූවා, හවරිස්, ඕමානි හල්වා ආහාර එරට ජනප්‍රිය අතර බත්, මාස්, රටහිඳි, කෝපි කුළුබඩු අරාබි හා ඉන්දියානු බලපෑමෙන් හැඩගැසුණු ඕමාන ආහාර සංස්කෘතියේ විශේෂ ස්ථානයක් ගන්නවා. උත්සවවලදී කන්ජර් නම් වක්‍රකිනිස්ස පැළඳීම ඕමාන සංස්කෘතියේ සුවිශේෂී ලක්ෂණයක්. තවත් අපූර්ව සම්ප්‍රදායක් වන්නේ දෝෆාර් අඳුකරයේ අල්බාරා නර්තනය වන අතර ඔට තරඟද සුවිශේෂී. කාන්තාරයේ රන් පැහැති වැලි කඳු, මුහුදට වැටෙන ගැඹුරු වාඩි, හරිත දෝෆාර් කඳු සහ හෝමෝස් සමුද්‍ර සංධිය ආසන්නයේ පිහිටි මොසන්දම් ප්‍රදේශය නිසා ඕමානය වෙනත් ගල්ෆ් රටවලට වඩා වෙනස් සංචාරක අත්දැකීමක් ලබා දෙනවා. තෙල් සම්පත් වලින් ගොඩනැගුණු නවීන ආර්ථිකයත් පැරණි වෙළඳ මාර්ග, බලකොටු, කන්ජර් හා අෆ්ලාජ් වැනි උරුමයන් එකට පවත්වාගෙන යන රටක් ලෙස ඕමානය සැබවින්ම කාන්තාරය තුළ සැඟවුණු අරුම පුදුම දේශයක්. තවත් ලොව පුදුමයන්ගෙන් පිරුණු ඉසව්වක තොරතුරු සමග නැවත හමුවෙමු.